ඇමරිකාවේ දෙවන විශාලතම බිස්නස් හබ් එක වන්නේ චිකාගෝ. මේ තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට අයත් ට්‍රම්ප් ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල මහල් 98කින් යුක්ත වෙනවා. මේ ගොඩනැගිල්ලේ 94 වෙනි මහලේදී ඔයාට 30% ඇලවෙලා මේ අපූර්ව අත්දැකීම විඳ ගන්න පුළුවන් වේවි. ගස්වැල් වලින් පිරුණු බොහොම සුන්දර නිදහස් නගරයක්. ක්ලවුඩ් ගේට් එක ඉදිරියට එන ඔයාව විවිධ කෝණ වලින් දර්ශනය වන ආකාරය ඉතාමත්ම සිත් ගන්නාසුළු වෙනවා. බලන්න බුදු පිළිම වගේ නිර්මාණ පවා මේ ගැලරි එක තුලදී අපිට දකින්න පුළුවන්. මිනිසුන්ගේ හිතේ ඉන්න ජනාධිපති බැරක් ඔබාමා තමයි. ඒකනේ මෙච්චර සෙනගක් එයාව බලන්න එන්නේ. බලන්නකො කවුද මේ ඉන්නේ කියලා. පෘථිවිය තුල හිටපු විශාලතම ශීරපාය සතා තමයි මෙයා. ලෝකේ හොඳම සරසවි 10 අතරට එන විශ්වවිද්‍යාලයක් තමයි මේ. මේ තමයි චිකාගෝ වල චයිනා ටවුන් එක. 40000කට අධික ප්‍රේක්ෂක ප්‍රමාණයකට එකවර රැස්ලා මේ ක්‍රීඩා නරඹන්න පුළුවන්. ඉහළම වැටුප් ලබන්නන් ලෙස මෘදුකාංග ඉංජිනේරුවෝ $1,23,000ක පමණ වාර්ෂික වැටුපකට හිමිකම් කියනවා. එක සුමානයකට මිනිසුන් 20ක් පමණ ඝාතනය වන නගරයක්. ෆිසික්ස් ටෝක්ස් වලින් අපි නිතර දෙවේලේ කතා කරන ටොපික් එකක් තමයි විවිධ රටවල උසස් අධ්‍යාපනය ලබන අපේ ශිෂ්‍යයන් ගැන. කොහොමද ඒ රටවල කැම්පස් වලින් ස්කෝලර්ෂිප්ස් හම්බ වෙන්නේ? ෆ්‍රී එඩියුකේෂන් ෆැසිලිටිස් ගැන, වීසා ගැන, ජොබ්ස් ගැන. මේ වගේ ගොඩාක් දේවල් අපි කතා කරනවා. ඉතින් ඔය අතරේ ගොඩාක් දෙනෙක් අපෙන් ඉල්ලීම් කරලා තිබුණා උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙන අපේ ශිෂ්‍යයන් වෙනුවෙන් ඒ රටවල් ගැන ශිෂ්‍යයන්ට වැදගත් වෙන වීඩියෝ පෙළක් නිර්මාණය කරන්න කියලා. ඇතරම මේ වීඩියෝ එක ශිෂ්‍යන්ට පමණක් නෙමේ රටවල් ගැන තොරතුරු හොයන හැමෝටම ගොඩක් අපූරු අලුත්ම අප්ඩේට්ස් ලැබෙන වීඩියෝ එකක්. ඉතින් ගොඩාක් ශිෂ්‍යෝ තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා යන රටක් විදියට ඉදිරියෙන් ඉන්නේ ඇමරිකාව. ඇමරිකාව කියන්නේ දැවැන්ත රටක් හින්දා තනි වීඩියෝ එකකින් මේ රටේ තියෙන ඔක්කොම දේවල් අපිට කියන්න බෑ. අන්න ඒක හින්දා ඇමරිකාව ගැන මුලින්ම අපි වීඩියෝ පෙළක් නිර්මාණය කරන්න කල්පනා කරා. එයනු අද අපි ඇමරිකාවේ චිකාගෝ ගැන ලස්සන වීඩියෝ එකක් ඔයාට ලබා දෙන්නයි මේ සූදානම. පෘථිවියේ භූමියෙන් 6.6ක් අයිති වන්නේ ඇමරිකාවට. ලෝකයේ බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 149කට ආසන්න වෙනවා. එයින් වර්ග කිලෝමීටර් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් අයිති වෙන්නේ ඇමරිකාවට. ලෝකයේ භූමිය අතින් දැවැන්තම රටවල් අතර 3 වෙනි තැනට ඉන්නේ ඇමරිකාව. ඇමරිකාවට ඉහළින් ඉන්නේ රුසියාව සහ කැනඩාව. ලෝක ජනගහනය 4%ක් ඇමරිකාවේ සිටින අතර ලෝකයේ දල ජාතික නිෂ්පාදනයෙන් 25%ක්ම අයිති වෙලා තියෙන්නේ ඇමරිකාවට. ඒ වගේම යුරෝපයේ තියෙන රටවල් 50කට ආසන්න සංඛ්‍යාව සියල්ලම එකට එකතු කරුවා. එහි විශාලත්වය ඇමරිකාව අභිබවා යන්නේ ඉතා සුළු අගයකින්. ඇමරිකාව ඉන්දියාව වගේ 3 ගුණයක් විශාල වුණත් ඉන්දිය ජනගහනය ඇමරිකානු ජනගහනය වගේ 4 ගුණයක්. අන්න ඒක හින්දා ලෝකයේ විශාලතම මැතිවරණ වාර්තාවට උරුමකම් කියන්නට ඉන්දියාව ඇමරිකාව අභිබවා සමත් වෙලා තියෙනවා. ඇමරිකාව ලංකාව වගේ 150 ගුණයක් තරම් විශාල රටක්. ඉතින් එහෙමනම් අපි දැන් මේ සූදානම ඇමරිකාවේ චිකාගෝ වල අපූර්ව සංචාරයක. චිකාගෝ වල දල ජාතික නිෂ්පාදනය ස්විට්සර්ලන්තයේ සමස්ත GDP එක අභිබවා යන දැවැන්ත අගයක්. ඒක ඇමරිකානු ඩොලර් බිලියන 800ක්. චිකාගෝ නගරයේ ඉතිහාසය 1837 දක්වා ඈතකට දිව යනවා. 19 වෙනි ශතවර්ෂයේදී ඇමරිකාවේ ප්‍රධාන වෙළඳ නගරය බවට චිකාගෝ පත් වෙනවා. 1871 අවුරුද්දේ දැවැන්ත ගින්නකින් චිකාගෝ නගරය දැවී පිලිසිලා යනවා. ගොඩනැගිලි 17500ක් පමණ මුළුමනින්ම දැවිලා අළු වෙලා යනවා. ඒ ගොඩනැගිලි සංඛ්‍යාව නගරයේ මුළු ගොඩනැගිලි වලින් 3න් එකක්. 300ක් දෙනා මරණයට පත් වෙනවා. නමුත් ගින්නෙන් අවුරුදු 30කට පස්සේ 1900 දී චිකාගෝව ලෝකයේ 5 වන විශාලතම වෙළඳ නගරය බවට පත් වෙනවා. වර්තමානයේ වන විට චිකාගෝ භූමිය තුල මිලියන 10කට අධික ජනතාවක් ජීවත් වෙනවා. ඒක ආර්ථික කර්මාන්ත වගේම සංස්කෘතික හබ් එකක් විදියට ක්‍රියාත්මක වන නගරයක්. ඇමරිකාවේ දෙවන විශාලතම බිස්නස් හබ් එක වන්නේ චිකාගෝ. ඒ නිව්යෝක් වලට පසු ඇති බලවත්ම ව්‍යාපාරික මර්මස්ථානය බවට පත් වෙමින්. ඒකට හේතු ගොඩාක් තියෙනවා. චිකාගෝ ඇතුලේ ලෝකේ බලගත් Fortune 500 කම්පැනිස් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පිටලා තිබෙනවා. ඒ වගේම මේ නගරය ඇමරිකාවේ නිව්යෝක් වලටත් වඩා ඉතාමත්ම පිරිසිදු නගරයක් විදියටයි සැලකෙන්නේ. ලෝකේ පළමු පන්තියේ හෝටල් සහ නවාතැන් චිකාගෝ සතුව පවතිනවා.
ඒ වගේම ලෝකයේ උසම ගොඩනැගිලි බවට වරින් වර පත් වූ මේ ලෝකයේ දැවැන්තම ගොඩනැගිලි රැසක් චිකාගෝවේ අදත් අභිමාණයෙන් වැජබෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හොටෙල් සංකීර්ණයද චිකාගෝ තුල පිහිටා ඇති සුවිශේෂී ව්‍යාපාර ජාලයක්. මේ තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට අයත් ට්‍රම්ප් ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල මහල් 98කින් යුක්ත වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 847ක පිරිවැයක් දරා නිර්මාණය කළ කාමර 339කින් යුතු හෝටල් සංකීර්ණයක් මේ ගොඩනැගිල්ල තුල පවතිනවා. චිකාගෝ වල මිචිගන් ඇවනිව් වල තියෙන ජෝන් හැන්කොක් සෙන්ටර් එකට එහෙම නැතිනම් 360 චිකාගෝ ඔබ්සර්වේෂන් ඩෙස්ක් එකට ඔයාට යන්න පුළුවන් නම් බොහොම අපූර්ව අත්දැකීමක් ලබන්න පුළුවන් වේවි. මේ ගොඩනැගිල්ලේ 94 වෙනි මහලේදී ඔයාට 30% ඇලවෙලා මේ අපූර්ව අත්දැකීම විඳ ගන්න පුළුවන් වේවි. ඒ අත්දැකීම ඇතුළතදී ඔයාට නගරේ හාත්පස බොහොම අපූර්ව විදියට බලා ගන්න පුළුවන්. මේ සඳහා වැය වෙන්නේ ඩොලර් 29ක් පමණයි. ඇතරම චිකාගෝ කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක් නම් නෙමෙයි. ගස්වැල් වලින් පිරුණු බොහොම සුන්දර නිදහස් නගරයක්. පොඩක් බලන්න මේ වටපිටාව දිහා. නගරේ ඇති මේ මිලේනියම් පාක් එක වටේ ලස්සන තැන් ගොඩාක් තියෙනවා. ක්ලවුඩ් ගේට් නමින් හඳුන්වන මේ අපූර්ව නිර්මාණය වාහන සහ දියර රසදිය යොදාගෙන කරලා තිබෙනවා. ක්ලවුඩ් ගේට් එක ඉදිරියට එන ඔයාව විවිධ කෝණ වලින් දර්ශනය වන ආකාරය ඉතාමත්ම සිත් ගන්නාසුළු වෙනවා. මේ තියෙන්නේ චිකාගෝ ආර්ට් ගැලරි එක. බලන්න බුදු පිළිම වගේ නිර්මාණ පවා මේ ගැලරි එක තුලදී අපිට දකින්න පුළුවන්. බලන්න කවුද මේ ඉන්නේ කියලා. ජනාධිපති ධූරයෙන් ඉවත් වුණත් තාමත් එයා හරිම ජනප්‍රියයි. මිනිසුන්ගේ හිතේ ඉන්න ජනාධිපති බරක් ඔබාමා තමයි. ඒකනේ මෙච්චර සෙනගක් එයාම බලන්න එන්නේ. මේ තියෙන්නේ සෝල්ජර් ෆීල්ඩ් ස්ටේඩියම් එක. මේක 1924 දී ආරම්භ කරපු එකක්. 62500කට නැරඹුම් පහසුකම් තියෙනවා. ඒ වගේම ෆීල්ඩ් කෞතුකාගාරයත් හරිම අපූර්ව තැනක්. බලන්නකෝ කවුද මේ ඉන්නේ කියලා. පෘථිවිය තුල හිටපු විශාලතම ශීරපාය සතා තමයි මෙයා. අවුරුදු මිලියන 100කටත් එහා ජීවත් වෙලා හිටපු කෙනෙක්. ලෝකෙ දැකිය හැකි බොහොම ඉහළ මට්ටමේ සිනමා ශාලා රැසක්ම චිකාගෝ වලදී ඔයාට දකින්න පුළුවන් වෙනවා. දැන් අපි යන්නේ චිකාගෝ වල නාවක ජැටියට. එතනදී විනෝද වෙන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. අක්කර 50කින් යුක්ත මේ භූමිය තුල ඊටාම අගනා ෆුඩ් ස්ටෝල් 150කින් යුක්ත දෙවන්ත ෆුඩ් කෝට් එකක් තියෙනවා. දැන් අපි යන්නේ නෝර්ත් වෙස්ටර්න් කැම්පස් එකට. 1851 දී ආරම්භ වෙච්ච මේ වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 21000ක් වෙනවා. ඊළඟට අපි යන්නේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා තමන්ගේ දූර කාලය තුලදී රැඳුණු මන්දිරයේ අසලට. ඒ දවස්වල මෙතන ටිකක් කාර්යබහුල තැනක්. නිතරම හෙලිකොප්ටර් එනවා. ආරක්ෂක නිලධාරීන් රැඳී සිටිනවා. පේනවා නේද තියෙන දැන්වීම් පූර්ව. දැන් අපි යන්නේ චිකාගෝ විශ්වවිද්‍යාලයට. ලෝකේ හොඳම සරසවි 10 අතරට එන විශ්වවිද්‍යාලයක් තමයි මේ. විශේෂයෙන්ම චිකාගෝ වල අපරාධ තම ඉහළ මට්ටමක නිසා සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිසියක් විශ්වවිද්‍යාලය තුල ස්ථාපනය කරලා තිබෙනවා. ඒක ටිකක් විශේෂිත දෙයක්. හරිම දැවැන්ත ප්‍රෞಢ විශ්වවිද්‍යාලයක්. ශිෂ්‍යෝ 20000කට ආසන්න ප්‍රමාණයක් මෙතන ඉගෙන ගන්නවා. ආරම්භය සිද්ධ වෙලා තියෙන්නේ 1890 අවුරුද්දේ. අක්කර 217ක් පුරා මේ විශ්වවිද්‍යාලය පැතිරලා තිබෙනවා. මේ තමයි චිකාගෝ වල චයිනා ටවුන් එක. චීන ජනතාව වැඩියෙන්ම රැඳිලා ඉන්න ස්ථානය. ඇත්තටම හිතාගන්න ටිකක් අමාරු දෙයක්. මේ ප්‍රදේශය තුල ඇමරිකානු පුරවැසිකම ලබපු චයිනීස් ඇමරිකන්ස්ලා 1,20,000කට අධික ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒක සැලකිය යුතු අගයක්. චිකාගෝ බේස්බෝල් ලෝකේ ඉතාම ජනප්‍රිය වචනයක්. සුප්‍රකට වයිට් සොක්ස් බේස්බෝල් කණ්ඩායම නිජබිම තමයි මේ. 40000කට අධික ප්‍රේක්ෂක ප්‍රමාණයකට එකවර රැස් වෙලා මේ ක්‍රීඩා නරඹන්න පුළුවන්. දැන් අපි යන්නේ චිකාගෝ වල තියෙන විද්‍යා සහ කර්මාන්ත කෞතුකාගාරය බලන්න. පේනවා නේද තියෙන දේවල් ටික. ඇමරිකාව තුළ දෙවන විශාලතම පොදු ප්‍රවාහන පද්ධතියට හිමිකම් කියන්නේ චිකාගෝ නගරය. 2025 අවුරුද්දේ වාර්තා අනුව චිකාගෝ ජනතාවගෙන් 27.5කට තමාටම අයිති වාහනයක් නොමැති බව වාර්තා වුණා. ඊට හේතුව වන්නේ චිකාගෝ සතු ඇති ඉහළ මට්ටමේ පොදු ප්‍රවාහන සේවයයි. ඒ වගේම නගරය තුල අධික රථ වාහන තදබදයත් ඊට හේතුවක් වෙලා. විශේෂයෙන්ම චිකාගෝ සතු ඇති එල් ට්‍රේන් සර්විස් එහෙම නැත්නම් එල් දුම්රිය සේවාව ඉතාම ජනප්‍රිය එකක්. මේක පැය 24 පුරාම ක්‍රියාත්මක වන නිසා ජනතාවට පෞද්ගලික වාහන වලින් ගමන් බිමන් යාමේ අවශ්‍යතාවයක් පැනනගින්නේ නැහැ.
ඒ වගේම නගරය තුළ වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් ඉතාමත් අඩුයි. විශේෂයෙන්ම වාහන පාකින් වල තියෙන අධික මිල ආදියත් බොහෝ දෙනෙකු පොදු ප්‍රවාහනයට එකතු වීමට හේතුවක්. දැන් අපි යන්නේ චිකාගෝ වල ලේක් මිචිගන් වලට. හරිම සුන්දර නිදහස් තැනක්. මේ වෙලත් එක්ක කිලෝමීටර් 18ක ජොගින් පාකයක් නිර්මාණය කරලා තිබෙනවා. චිකාගෝ වල ජනතාවගේ සාමාන්‍ය වාර්ෂික වැටුප ගැන කිව්වොත් එක ඇමරිකානු ඩොලර් 66000ක් පමණ අගයක්. ඉහළම වැටුප් ලබන්නන් ලෙස මෘදුකාංග ඉංජිනේරුවරු ඩොලර් 1,23,000ක පමණ වාර්ෂික වැටුපකට හිමිකම් කියනවා. ඒ වගේම ප්‍රොඩක්ෂන් මැනේජර්, ඩේටා සයන්ටිස්ට්ලන් රැකියාවල නියුක්ත වුවන්ගේද වැටුප් ඉතාම ඉහළ අගයක්. චිකාගෝ වල ජීවන වියදම නිව්යෝක්, ලොස් ඇන්ජලිස් වලට වඩා සාපේක්ෂව අඩුයි. විශේෂයෙන්ම පාරිභෝගික ද්‍රව්‍ය වල මිල නිව්යෝක් වලට වඩා සිට 23කින් අඩුයි. ඒ වගේම නිවාස මිලත් නිව්යෝක්, ලොස් ඇන්ජලිස් වලට සාපේක්ෂව ඉතා පහළ මට්ටමක පවතිනවා. ඔයා චිකාගෝ වල කුලියට ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට මාසික කුලිය ඇමරිකානු ඩොලර් 1600ක් වෙනවා. චිකාගෝ කියන්නේ බොහොම තද නීතිවලින් නොබැඳුණු සැහැල්ලු විනෝදකාමී නිදහස් ජීවිතයකට ගැළපෙන ලෙස නිර්මාණය වෙච්ච නගරයක්. නමුත් ඒ සියල්ල අතරේ එක සුමානයකට මිනිසුන් 20ක් පමණ ඝාතනය වන නගරයක්. අවසාන වශයෙන් මම කියන්න කැමති චිකාගෝවට උසස් අධ්‍යාපනයට අමතරව රැකියා සඳහා පිවිසෙන අයට තියෙන ප්‍රමුඛ රැකියා අවස්ථා ගැන. විශේෂයෙන්ම IT ශාස්ත්‍රය තුළදී software developers, data analyst, network engineers, IT consultant වගේ රැකියා පවතිනවා. වෛද්‍ය ශාස්ත්‍රය තුළ හෙදියන්, වෛද්‍යවරුන්, තෙරපිස්ට්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සඳහා අවස්ථා පවතිනවා. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රය තුළ මහාචාර්යවරුන්, පර්යේෂකයන්, අධ්‍යාපනික උපදේශකවරු සඳහා අවස්ථා පවතිනවා. මූල්‍ය සහ ව්‍යාපාර ශාස්ත්‍රය තුළ ගණකාධිකාරිවරුන්, ව්‍යාපාර උපදේශකයන්, මූල්‍ය විශ්ලේෂකයන් සඳහා අවස්ථා තිබෙනවා. සංචාරක සහ හෝටල් ශාස්ත්‍රය තුළදී හෝටල් කාර්ය මණ්ඩල සේවකයන්, හවුස්කීපින් වරුන්, පාරිභෝගික සේවා පිළිගැනීම් නිලධාරීන් වැනි රැකියා සඳහා අවස්ථා තිබෙනවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවතත් අපි ඉක්මනින්ම හමු වෙමු.